2003 ගන්නකො. ඔන්න තාපේ ප්‍රැක්ටිකල් දෙකක් මේ සාකච්ඡා කරනවා 2003 2005. උපදැමූ කැලරිමීටරයක් භාවිතයෙන් පරීක්ෂණාගාරය තුළ තුෂාරාංගය නිර්ණය කරන ලෙස ඔබට නියමව ඇත. මෙම පරීක්ෂණයේදී කැලරිමීටරයේ පෘෂ්ඨය මත තුෂාර සාදා ගැනීම සඳහා ඔබ අනුගමනය කරන පරීක්ෂණාත්මක පියවර මොකක්ද? මේක කියනවා මෙම පරීක්ෂණයේදී කැලරිමීටරයේ තුෂාර සාදා ගැනීමට ඔබ අනුගමනය කරන පරීක්ෂණාත්මක පියවර. ඔයා දන්නවද සාමාන්‍යයෙන් මේකට ගන්න උපදමන ලද කැලරිමීටරයක්. දැන් උපදමන ලද කැලරිමීටරයක් ගන්නකොට මේකට දැල්කොටු මන්ත්‍රයකුත් දානවා. මෙතන ගත්තොත් මෙයාම ගත්තොත් අයිස් කැබලි වරකට එක බැගින්. හොඳට අහගන්න. කැලරිමීටරයේ ජලය දමා හරිද? කැලරිමීටරයේ ජලය දමා වරකට අයිස් කැබලි එක බැගින් වරකට එක බැගින් අයිස් කැබලි එකතු කර හොඳින් දියවනතුරු මර්ධනය කරපුවාම මොකද වෙන්නේ? මේකේ කැලරිමීටරේ මොනවද වෙන්නේ? තුෂාර බඳින්න ගන්නවා. කැලරිමීටරේ තුෂාර බඳින්න ගන්නවා. ඒක ලියන්න ඕනේ කියන්නේ යාළගේ තියෙන වරකට එක බැගින් අයිස් කැබලි එක බැගින් එකතු කර. ඒ කියන්නේ කැලරි උපත් එක වෙන්න ඕනේ උපදමන ලද කැලරිමීටරයකට ජලය දමා එම දැන් මේක තුනෙන් දෙයක් එක පෙරන්න ගමන් වතුර දානවා. වතුර දාලා මේකට වරකට එක බැගින් මේ වචනේ ඉන්න ඕන වරකට එක බැගින් අයිස් දමමින් හොඳින් මන්තයෙන් අවලම් කිරීමෙන් අපිට පුළුවන් මොනවද තුෂාර සාදා කරන්න. ලියන්න 2003 A level හරි ලියන්න. පළවෙනි එක ලියන්න මෙන්න මෙහෙම ඒක ලියන්න. උපදමන ලද කැලරිමීටරයකට ජලය දමා. උපදමන ලද කැලරිමීටරයකට ජලය දමා. මේ උත්තරේ තියාගන්න. මම දෙන උත්තරත් තියාගන්න. උපදමන ලද කැලරිමීටරයකට ජලය දමා. කුඩා අයිස් කැබලි වරකට එක බැගින්. කුඩා අයිස් කැබලි වරකට එක බැගින්. කුඩා අයිස් කැබලි වරකට එක බැගින් දමා හොඳින් දියවනතුරු මන්තනය කරන්න. හොඳින් දියවනතුරු මන්තනය කරන්න. දැන් මට මේක කියන්න. ඔතන මම වචනයක් කිව්වා කුඩා අයිස් කැබලි. දැන් බලාගෙන ප්‍රැක්ටිකල් නැවත කියලා දෙනවා. කුඩා අයිස් කැබලි. ලොකු අයිස් කැබල්ලක් දැම්මොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය පාලනය කරගන්න බැරි වෙනවනේ. අයිස් කුඩු දැම්මොත් මොකද වෙන්නේ? දැන් ඕකට දානකොට සාමාන්‍ය උඩ පාවෙන්න ගන්නවා. සමහර වෙලාවට අතේම දිය වෙන්න ගන්නවා. තේරෙනවනේ අයිස් කුඩු එහෙමනේ. තේරෙනවනේ. එතකොට ඒක සාමාන්‍ය අපි ගන්න නෑ. සාමාන්‍ය කුඩා අයිස් කැබලි ගන්න. හරි? ඒ කාරණා ටික ඔළුවේ තියාගන්න. ඊට පස්සේ කියනවා මෙම පරීක්ෂණයේදී පාඨාංග දෙකක් ලබාගත යුතුයි. ඒවා මොනවද කියලා අහනවා. එතකොට පළවෙනියට ගන්නවා ඔයාලට මම කිව්වා දැන් මෙහෙමයි මේ ගන්න එකම තුෂාරාංකේ අගයන් දෙකක් ගන්නවා. ඒ අගයන් දෙක අරගෙන එකට එකතු කරලා මේ මධ්‍යයන්නේ ගන්න. තේරුණානේ? මතකද ඔයාලට තුෂාරාංකේ හොයනකොට මෙන්න මෙහෙමනේ ගත්තේ. මේ තියෙන තුෂාර අංකය. අර තුෂාරාංකය ගත්තොත් θ1 ඝන θ2 බෙදීම 2. එතකොට මෙතන ගත්තොත් තුෂාරාංකය ගත්තොත් පළවෙනි පාඨාංකයේ විදිහට ගන්නේ කැලරිමීටරයේ තුෂාර බැඳීමට පටන් ගන්නා මොහොතේ උෂ්ණත්වය. අගන්න කැලරිමීටරයේ තුෂාර පළමුවෙන්ම තුෂාර බැඳීමට ආරම්භ වන මොහොතේ ජලයේ උෂ්ණත්වය. ඊට පස්සේ කැලරිමීටරයේ තුෂාර ඉවත් වන විට ජලයේ උෂ්ණත්වය. එතකොට ඔය උෂ්ණත්ව දෙක අරගෙන තුෂාර බැඳීම ආරම්භ වන අවස්ථාවේ තුෂාර ඉවත් වන මොහොතේ. ඒ කියන්නේ තුෂාර ඉවත් වන විට ජලයේ උෂ්ණත්වයයි ඒ උෂ්ණත්ව දෙක අරගෙන එකතු කරලා දෙකෙන් බෙදපුවාම මධ්‍යයන් යනගත්තට පස්සේ තුෂාරාංකය. ලියන්න පළවෙනි පාඨාංකය මෙන්න මෙහෙම.
ලියන්න කැලරිමීටරය මත පළවෙනි පාඨාංගය ලියන්න කැලරිමීටරය මත තුෂාර බැඳීම ආරම්භ වන 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 තුෂාර බැඳීම ආරම්භ වන මොහොතේදී ජලයේ උෂ්ණත්වය මොහොතේදී ජලයේ උෂ්ණත්වය මොහොතේදී ජලයේ උෂ්ණත්වය ඊට පස්සේ ලියන්න දෙවෙනි පාඨාංකය ලියන්න කැලරිමීටරයෙන් තුෂාර ඉවත් වන විට කැලරිමීටරයෙන් තුෂාර ඉවත් වන විට කැලරිමීටරයෙන් තුෂාර ඉවත් වන විට ජලයේ උෂ්ණත්වය හරි දැන් මේ ඔය ඉවත් වන විට ජලයේ උෂ්ණත්වය දැන් මට ඇත්තටම කියන්න මෙන්න මේ තුෂාර බඳින්නේ කොහෙද තුෂාර බඳින්නේ කොහෙද තුෂාර බඳින්නේ කැලරිමීටරේ තුෂාර බඳින්නේ කැලරිමීටර තුෂාර බඳින්නේ තුෂාර බඳින්නේ කැලරිමීටරේ හරි අහන්න ඕනේ වන්ට ඔයාලා ඉන්නේ හරි ඔය වයසට හො තමයි ඒ හැම අපිට ඉතර ගානක් නැති ඉන්න පුළුවන් වයසට ආවම හරි ටංගා ෆීල් වෙනවා ඒ හරි මේව ගත්තද මේ මෙන්න එහෙම බලනවා තුෂාර බැඳිලි කැලරිමීටර දැන් අපි ගන්නේ ජලයේ උෂ්ණත්වය ඕක ඇත්තටම බොරුවක් කරන්නේ මේක කරන්නේ බොරුවක් හරි ඇයි ජලයේ උෂ්ණත්වය ගන්න ඕන තැනදී කැලරිමීටරයේ උෂ්ණත්වය ගන්න ඕන තැනදී කැලරිමීටරයේ උෂ්ණත්වය ගන්න ඕන තැනදී අපි ගන්නේ ජලයේ උෂ්ණත්වය තේරුණා නේද දැන් මෙතන එක උපකල්පනයක් කරන්න ඕනේ මොකද්ද ජලයේ උෂ්ණත්වය කැලරිමීටරයේ උෂ්ණත්වයට සමානයි කියලා. දැන් මේකේ අහන්නේ මොකද්ද කියන්නේ ඊළඟට? මෙම පරීක්ෂණයේදී ජලයේ ප්‍රවාහ උෂ්ණත්වය ඒකාකාරව තබා ගැනීම සඳහා ජලය මන්ථනය කරනු ලැබේ. මේ වැදගත් වෙන්නේ ඇයි? තේරුණානේ? මෙතන මතක තියාගන්න මන්ථනය කරන්නේ අපිට අවශ්‍ය කැලරිමීටරයේ උෂ්ණත්වය වන අතර ජලය දැන් මේක මං ගුවා සෑහෙන ප්‍රමාණයක් මේකේ මේ හොඳට මේ වතුර ටිකක් තුනෙන් දෙයක් වුණා සෑහෙන ප්‍රමාණයක් වතුර දාන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මේකට ගොඩාක් පිරෙන්න දාන්නේ නැහැ. දැන් අපි සිසිලන නියමේ නම් නිව්ටන්ගේ සිසිලන නියමයේ අපේ ආශ්‍රය නිව්ටන්ගේ සිසිලන නියම පරීක්ෂණ වලදී පිරෙන්නම දානවා. මේකේ ගොඩාක් දැම්මොත් මොකද වෙන්නේ? අයිස් කැට දානකොට මොකද වෙන්නේ? උතුරලා යන්න පුළුවන්. තේරුණානේ? පැහැදිලිද? අඩුවම දාන්නෙත් නැහැ. තේරුණානේ? ඒතර අයිස් දිය වෙන්න ජලය මදි වෙනවා. තේරුණානේ? පැහැදිලිද මම කියන්නේ? ඒක උඩරිම දැම්මොත් අයිස් මොකද වෙන්නේ? වතුර උතුරලා යන්න පුළුවන්. අයිස් කැට දානවා. තේරුණානේ? ඒතර මෙතන අපිට අවශ්‍ය කැලරිමීටරයේ උෂ්ණත්වය කැලරිමීටරයේ උෂ්ණත්වය. එතකොට මෙතන කැලරිමීටරයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට සමාන වීමට නම් හොඳින් මන්ථනය කරන්න ඕනේ. ලියන්න මෙන්න මෙහෙම මෙහිදී අපට අවශ්‍ය වන්නේ කැලරිමීටරයේ උෂ්ණත්වයයි. කැලරිමීටරයේ උෂ්ණත්වයයි. කැලරිමීටරයේ උෂ්ණත්වයයි. කැලරිමීටරයේ උෂ්ණත්වයයි. කැලරිමීටරයේ උෂ්ණත්වය කැලරිමීටරයේ උෂ්ණත්වය
කැලරිමීටරයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට සමාන වීමට ජලයේ උෂ්ණත්වයට සමාන වීමට ජලයේ සෑම තැනකම ඒකාකාර උෂ්ණත්වයක් පැවතිය යුතුයි. ඒකාකාර උෂ්ණත්වයක් පැවතිය යුතුයි. ඒකාකාර උෂ්ණත්වයක් පැවතිය යුතුයි. ඊට පස්සේ කියනවා ඉහත බිහිදී ලබාගත් උෂ්ණත්ව 23.2ක් සහ 23.6ක් නම් තුෂාරාංකය කොපමණද කියලා කියනවා. හරි. දැන් තුෂාරාංකය ගත්තොත් මෙතන මං කෝවා මෙතනේ පාඨාංක දෙක ගත්තාට පස්සේ ඒකේ මධ්‍යයන්ය ගන්න ඕනේ 23.2යි ධන 23.6යි බෙදීම 2යි. හරි. මෙතන බලාගන්න මේ දෙන්න එක්කව කරාට පස්සේ 46.8 බෙදීම 2. ඒ කියන්නේ 23.4ක් කියලා එනවා. මොකද්ද? තුෂාරාංකය 23.4ක් කියලා එනවා තුෂාරාංකය. දාගන්න. හරි. දාගන්න. ඊට පස්සේ මෙවන් කාම උෂ්ණත්වය සෙල්සියස් 30ක් වන එක්තරා දිනයක තුෂාරාංකය සෙල්සියස් 25ක් වේ. පහත දී ඇති උෂ්ණත්වය සමග තීටා සංතෘප්ත වාෂ්ප පීඩනයේ විචලනය වන ආකාරය පෙන්වන ප්‍රස්ථාරයේ භාවිතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සෙවීමට ඔබට අවශ්‍යව ඇතැයි සිතන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කිරීම සඳහා ඔබ භාවිතා කරන සූත්‍රය මොකක්ද කියනවා. මේ බාන්න සාපේක්ෂ ආර්ද්‍රතාව ගණනය කරන සූත්‍රය මේ බාන්නකො. දැන් මේක දාගත්තනේ. හරි සාපේක්ෂ ආර්ද්‍රතාව ගණනය කරන සූත්‍රය. එම් බලන්න. හරි සාපේක්ෂ ආර්ද්‍රතාව තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයේ බෙදීම කාම උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒ කියන්නේ තුෂාරාංකයේදී මේ බලන්නකො තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් මේ ජලයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා ලියන්නත් පුළුවන්. ඒක ගැටුවක් නෑ. සම්නිකන් සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා ලියන්නත් පුළුවන්. ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා ලිව්වත් අවුලක් නෑ. संतृप्त वाष्प पीडनय अरे मेरे में सूत्र मतलब मैं कला तुषारांकयेදී මේ වාට සූත්‍ර විතරයි කියන්න තියෙන්නේ. ඒක සූත්‍ර ටික මතක් තියාගන්න. තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය කාම උෂ්ණත්වයේදී ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය संतृप्त वाष्प पीडनय වැඩි කිරීම සීරස. මෙන්න මේක ලියන්න. ඔක ලියන්න. තනිය ලකුණු. ස්ට්‍රක්චර් ටික ප්‍රැක්ටිස් කරලා යන්න. ඊට පස්සේ දැන් ඔයාලට ඔය දීලා තියෙන ප්‍රස්ථාරය තියෙනව නේද? ඔයාලා අඩි කෝදුවක් තියලා බලන්න. දැන් තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ තුෂාරාංකය කියන්නේ කීයද? 25යි. 25ට ඔය ඔතෙන්ට අඩි කෝදුව තියලා බලන්න. 25 තිබ්බට පස්සේ ඔතන කැපෙන්නේ පීඩනයේ රසදිය මිලිමීටර් 25යි නේද කියලා.
ඊට කෙලින් තිබ්බොත් රසදිය මිලිමීටර් 25යි නේද? හරිද? සාපේක්ෂ ආර්ද්‍රතාව. ඊට පස්සේ කාම උෂ්ණත්වය උඩ කිව්වනේ 30යි කියලා. එහෙනම් 30ට රුල තියලා බලන්න. කැපෙන්නේ 35යිද කියලා. එහෙමනේ 35යිද නේද? ඔතන තියලා බලන්න. ඔයාලා සාමාන්‍ය සෙල්සියස් 30යි කාම උෂ්ණත්වයේදී. එතකොට මෙතන 35යි. හරිද? එතකොට 35යි මෙතන වැඩි කිරීම 100%යි. ප්‍රස්ථාරයෙන් තියලා බලන්න. මෙයාට මෙයා කැපුණා. මෙයාට 5යි මෙයාට 7යි. 500 බෙදීම 7. එතකොට 49ට මෙතන 7යි. 7යි මෙතන 1යි. 71යි දශම. එතකොට මෙතන 49ට 7යි මෙතන එකක් ඉතුරුයි 10ට 1යි 3යි 3ට මෙතන 4යි 71.4ක් වෙනවා. 71.4ක් වෙනවා බලන්න. 71.4ක් වෙනවා. ඊට පස්සේ උපදැමූ ලෝහ පෘෂ්ඨයක් මතට ඔබගේ ප්‍රශ්වාස වාතය පිම්බ විට පෘෂ්ඨයේ දීප්තිය අඩුවන බවට නිරීක්ෂණය කළ හැකිය. මම කිව්වා ඕක කරනකොට මාස්ක් එකක් දාගෙන කරන්න නැත්නම් වීදුරු තහඩුවක් උඩින් තියන්න කියලා. මතක ඇති. මාස්ක් එක මුඛාවරණයක් දාන්න කිව්වා නේද? මුඛාවරණයක් දාලා කරන්න නැත්නම් වීදුරු තහඩුවක් තියන්න කියලා කිව්වා. හරි? එතකොට මෙයට හේතුව ලියන්න කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රශ්වාස වාතය ගත්තොත් ජල වාෂ්ප සාන්ද්‍රණය වල වාතයේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි. ඒ වගේ ප්‍රශ්වාස වාතය. ඒ වගේ ඒ කියන්නේ වායු ගෝලයේ වාතයේ ජල වාෂ්ප වලට වඩා වැඩි. එතකොට ඒක බැඳෙන ප්‍රමාණය වැඩි. එතකොට තුෂාර ඇතිවීමට ඇතිවන බලපෑම වැඩි වෙනවා. තේරුණාද? එතකොට උපේ නැති වෙලා යනවා. තේරුණා ප්‍රශ්වාස වාතය වැදුනට පස්සේ. ලියන්න මෙන්න මෙහෙම තරුලකුණක් දාලා ලියන්න. ලියන්න මෙන්න මෙහෙම ප්‍රශ්වාස වාතයේ ජල වාෂ්ප සාන්ද්‍රණය ප්‍රශ්වාස වාතයේ ජල වාෂ්ප සාන්ද්‍රණය වායුගෝලීය ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා වායුගෝලීය ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා වායුගෝලීය ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා වැඩි නිසා ප්‍රශ්වාස වාතය ලෝහ පෘෂ්ඨය මත වැදුණු විට ලෝහ පෘෂ්ඨය මත තුෂාර තැන්පත් වීම නිසා උපය නැති වී යයි. එන්න 2005 2005
ගන්න බලන්න ශිෂ්‍යයෙකුට පාසල් පරීක්ෂණාගාරයේ මිශ්‍රණ ක්‍රමය භාවිතා කර අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය නිර්ණය කිරීමට අවශ්‍ය ව ඇත. ජලයේ අඩංගු කැලරිමීටරයක් අයිස් සහ පරීක්ෂණයේ අවශ්‍ය අනෙකුත් දෑ ලබා දී ඇත. කැලරි ඔයාලා දන්නවා මේකට දැල්ගොටු මන්තයක් ඕනේ. හරි. ඇනේද? දැල්ගොටු මන්තයක් ඕනේ අයිස් ඕනේ. ඒ ගන්න වතුරේක සාමාන්‍යයෙන් ගන්න ජලයේ කාම උෂ්ණත්වයට වඩා කොච්චරක් වැඩි වෙන්න ඕනද? සෙල්සියස් 5ක් පමණ ඉහළ ඉඳලා අයිස් ගදා මොකද කරන්නේ? සිසිල් කරනවානේ. තේරුණාද? දැන් මේ තමන්ගේ ප්‍රැක්ටිකල් පොත තිබ්බනම් හොඳයි හරි. තේරුණානේ? මේ දැන් බලන්න මේකට මෙන්න මේ වගේ මේකට ජලය පුරවනවා. ජලය පුරවලා මේ ජලය දාන එක සාමාන්‍ය මෙතෙන්ට දැල්කොටු මන්තයක් දාන්නේ. මොකද පරිසරයෙන් තාපය මොකද මේක ජල අභ්‍යන්තරයේ දිය වෙන්න ඕනේ. තේරුණානේ? ඔන්නෝම සීන් එක මෙයාට සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් එක කරන්න ඕනේ කාම උෂ්ණත්වය අපි කියමුකෝ 30යි කියලා. 35 ඉඳලා ජලයට 25 වෙනකම් මොකද කරන්නේ? අයිස් දානවා සිසිල් වෙනකම්. ඔය දේ තමයි කරන්නේ 35ට ජලය ගෙනල්ලා. මතකද? ඈ රත් කරලා. එතකොට මේක ගැන කැලරිමීටරයේ ඇති ජලයේ ආරම්භක උෂ්ණත්වය කාම උෂ්ණත්වයට වඩා පහළද ඉහළ ආගයක්ද සමාන විය යුතුද කියනවා. කොහොමද? ඉහළ ආගයක වෙන්න ඕනේ කියන්න. ඉහළ ආගයක විය යුතුයි. ඉහළ ආගයක විය යුතුයි. මේකට හේතුව මොකද්ද? මෙන්න මේක මම ලියුව මේක සෑහෙනක් කියලා දුන්නා. මේකට හේතුව මොකද්ද? පරිසරය සමග සිදුවන තාප හුවමාරුව මොකද්ද? හානිපූර්ණය කරන්න ඔය වචනේ ඕනේ. පරිසරය සමග සිදුවන තාපය, ඒ කියන්නේ තාප ප්‍රමාණය හානිපූර්ණය කරන්න. ඒ වචනේ ඉදි ගහගන්න. පරිසරය සමග සිදුවන තාපය හානිපූර්ණය කරන්න. හානිපූර්ණය කරන්න. හරි දැන් බලන්න ඔබේ. දැන් මෙතෙන්දි මොකද වෙන්නේ? 30 ඉඳලා දැන් කාම උෂ්ණත්වය 30යි නම් මෙතෙන්දි ජලයෙන් පරිසරයට තාපය පිට කරනවා. 30 ඉඳලා 25 දක්වා සිසිල් වෙනකොට මෙතනින් මොකද කරන්නේ? මෙතන දැන් මේ අයිස් වලින් මෙතන ගත්තොත් අයිස් දානවනේ. අයිස් දානකොට අයිස් වලින් මොකද කරන්නේ? මෙයාට මේ තාපය ගැන අපි කියමුකෝ අයිස් තාපය උරා ගන්නවා. මෙතන අයිස් තාපය උරා ගැනීමක් සිදු කරනවා. මෙතනයි සිදුවන තාප පරිසරය සමග සිදුවන තාප හුවමාරු. ඒ කියන්නේ තාප හුවමාරු හානිපූර්ණය කරනවා. හානිපූර්ණය කියන එක ඉරක් ගා ගන්න. සිදුවන හානිපූර්ණය කිරීම. ඊට කැලරිමීටරයේ තුලට අයිස් එකතු කිරීමේදී ශිෂ්‍යයා විසින් අනුගමනය කළ යුතු පූර්වෝපායන් 3ක් සටහන් කරන්න කියනවා. හරිද? මේකට ගන්න අයිස් මට කියන්න ඉස්සෙල්ලා විශාල එකක් වෙන්න ඕනද පොඩි ඒවා වෙන්න ඕනද? මේ කියනේ වහන්න පොඩි අයිස් එකක් දාන්න ඕනේ. වරකට කීය බැගින් දාන්න ඕනද? එක බැගින්. වරකට එක බැගින් කුඩා අයිස් කැබලි දාන්න ඕනේ. ඊට පස්සේ ඒ දාන අයිස් මොනවද කරන්න ඕනේ? ටිෂු පේපර් එකක් අරගෙන තෙත මාත්තු කරන්න ඕනේ. ඔන්න ඔය තුන ලියන්න ඕනේ. තේරුණානේ? පැහැදිලි තෙත හොඳට මාත්තු කරන්න ඕනේ. තෙත මාත්තු ලියන්න පළවෙනි එක වරකට එක අයිස් කැබල්ල ගාන එකතු කර යුතුයි. වරකට එක අයිස් කැබල්ල ගාන එකතු කර යුතුයි. කුඩා අයිස් කැබලි භාවිතා කළ යුතුයි. දෙවෙනි එක කුඩා අයිස් කැබලි භාවිතා කර යුතුයි. කුඩා අයිස් කැබලි භාවිතා කළ යුතුයි. ඊළඟට අයිස් හොඳින් තෙත මාත්තු කළ යුතුයි. අයිස් හොඳින් තෙත මාත්තු කළ යුතුයි.
අයිස් හොඳින් තෙත මාර්තු කළ යුතුයි. ඊළඟට අයිස් සහ ජලය මන්ථනය කිරීමේදී අයිස් කැබලි ජලය මත පා නොවිය යුතුය. මේකට හේතුව මොකක්ද? මේකට භාවිතා කරන උපකරණය මොකක්ද? ජලය පා වෙන්නේ නැති වෙන්න මොන කොටු මාත්‍යයක්ද? දැල් කොටු මාත්‍යයක් භාවිතා කරනවා. ඒකට හේතුව මොකද්ද? ජලය මේ පාවුනොත් මොකද වෙන්නේ? මේවා පරිසරයේ තාපය ලබා ගන්න. මේ ජලයේ තාපය නෙමෙයි ඔක්කොම ලබා ගන්න නේද? පරිසරයත් එක්ක තාප උහුමාරු වෙන්න ගන්නවා. ඒ හින්දා ඒකට භාවිතා කරන දැල් කොටු මාත්‍යය මම ඒකත් වැඩිපුර කරුණක් විදිහට කියවන්නම් දැල් කොටු මාත්‍යය ගැන. නැත්තම් මෙතෙන්ට මතක තියාගන්න දැල් කොටු මාත්‍ය මම පෙන්නුවා ඔක්කොම මම අර ප්‍රැක්ටිකල් වල ඔක්කොම පෙන්නුවා. දැල් කොටු මාත්‍යයක් කියන්නේ මොකද්ද? ඒකේ කොහොමද හැදිලා තියෙන්නේ? මේක කොහොමද මන්තනය කරන්නේ? ඔක්කොම ටික පෙන්නුවා. හරි. මේ ප්‍රැක්ටිකල් ටික නැවත වතාවක් Tamanට බැහැ ඉස්සෙල්ලාම ප්‍රැක්ටිකල් ටික පට් ගාලා බලාගෙන නැත්තම් මේ උගන්වනකොට ඒ ප්‍රැක්ටිකල් එක බලන්න. මේ කියලා දෙනවා. තේරුණානේ? ඒ ප්‍රැක්ටිකල් එක නැවත වතාවක් බලන්න. හරි. මෙන්න මේක බලා ගන්න ඉස්සෙල්ලා. හරි. මෙතන පළවෙනි එක ලියන්න මෙන්න මෙහෙම. ice ජල පෘෂ්ඨය මත පාවීමේදී පරිසරයෙන් තාපය ලබා ගන්නා නිසා එය වැළැක්වීමට දැල්කොටු මන්ත්‍රයක් මගින් අයිස් ජලය අභ්‍යන්තරයේ තබා මන්ත්‍රණය කර යුතුයි. හරි. ඊට පස්සේ මේ බලන්න අවසාන උෂ්ණත්වය ලබා ගැනීමේදී ශිෂ්‍යයා අනුගමනය කළ යුතු පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල කුමක්ද කියලා අහනවා. අවසාන උෂ්ණත්වය ලබා ගැනීමේදී ශිෂ්‍යයා අනුගමනය කළ යුතු පරීක්ෂණාත්මක පියවර. පුතේ මේක තමයි ආරම්භක උෂ්ණත්වය. මේක තමයි පද්ධතියේ අවසාන උෂ්ණත්වය. අවසාන උෂ්ණත්වය ලබා ගැනීමේදී මේක කාමර උෂ්ණත්වය. මෙතෙන්දි ප්‍රැක්ටිකල් එක පටන් ගන්න ඕනේ කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5කින්. හැබැයි අවසාන උෂ්ණත්වය ගන්නකොට කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5ක් පමණ අඩු වූ විට අයිස් එකතු කිරීම නවත්තන්න ඕනේ. දරාගන්න. ඒ කියන්නේ කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5ක් අඩු වූ විට අයිස් කැට එකතු කිරීම නවත්තලා හොඳින් මන්තනය කරලා ඒ වචන ලියවෙන්න ඕනේ. කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5ක් පමණ ජල මිශ්‍රණයේ උෂ්ණත්වය අඩු වූ විට අයිස් කැට එකතු කිරීම නවත්තලා හොඳින් මන්තනය කරලා අවසාන උෂ්ණත්වය ගන්න. තේරුණානේ? අන්න ඒක ලියන්න මෙන්න මෙහෙම.
කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5ක් පමණ 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 අඩු විට මිශ්‍රණයට අයිස් එකතු කිරීම නවතා මිශ්‍රණයට අයිස් එකතු කිරීම නවතා හොඳින් මන්තනය කර අවසාන උෂ්ණත්වය ලබා ගත යුතුය. හොඳින් මන්තනය කර අවසාන උෂ්ණත්වය ලබා ගත යුතුය. දැන් එන්න මේ ගානක් තියෙනවා. පරීක්ෂණයේදී ශිෂ්‍යයා පහත සඳහන් දත්ත ලබාගත්තේ කැලරිමීටරය සහ මන්තයේ තාපධාරිතාව බලාගන්න. තාපධාරිතාව විශ්ව තාපධාරිතාව නෙමෙයි දීලා තියෙන්නේ. තාපධාරිතාව. දැන් වැඩ නවත්තන්න. මේ බලන්න ගාන හදන හැටි. මෙයාව ගත්තොත් හරිද? මෙයාව ගත්තොත් බලාගන්න. මෙයාව ගත්තොත් මෙන්න මෙහෙම. හතර බලාගන්න. බලන්න මෙයාව දාන්නේ මෙන්න මෙහෙමයි. හරි මෙන්න මෙහෙමයි මෙයාව දාන්නේ. හරි මෙයාට ගන්න මේවක තියෙනවනේ. හරිද මෙයාට අපි හිතමුකෝ මෙන්න මෙහෙම මෙයාට වෙනම අයිස් කුට්ටියක් දානවා කියලා අයිස් වෙනම දානවා. අයිස් දාන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු මේකට දාන්නේ බිඳුවේ අයිස්. බිඳුවේ අයිස් सेल्सियस 25ක් දක්වා හරිද सेल्सियस 25ක් දක්වා මෙයා වෙනස් වෙනවනේ අඩු වෙනවනේ. දැන් අපි හිතමු මෙන්න මෙහෙම මෙතන දාන්නේ තෙතපොණ කඩදාසි වලින් මාත් තෙත මාත්තු කරලා දාන්නේ. ඒතකොට මේ අයිස් කැටේ ගත්තා. අයිස් කැටේ බිඳුවේ අයිස්. හරිද මේ බිඳුවේ අයිස් මෙයාට එකතු කරනවා මෙහෙම. මෙයාත් එක්ක එකහු කරනවා. හරිද එකතු වුණාට පස්සේ මේ අයිස් ටික මොකද වෙන්නේ? භාජනය ගත්තා. මෙන්න මේව දිනනවා. හරි. මෙන්න මෙහෙම මේ අයිස් ටික දිය වූ අයිස් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ දිය වූ අයිස්. මේ ගාන හදන්නේ දිය වූ අයිස්. හරි පැහැදිලිද? එතකොට මෙයා 35 තියෙන්නේ මෙයා 25ට ගත්තා. හරි මෙයා මේව ගත්තා. මේ තියෙන කලින් තිබ්බ ජලය. මේ තියෙන කලින් තිබ්බ ජලය. මේ තියෙන කලින් තිබ්බ ජලය. හොඳට බලන්න. කලින් තිබ්බ ජලය හොඳට අරගෙන කලින් තිබුණු ජලය මේ තියෙන කලින් තිබ්බ ජලය. මේ කලින් මේ තියෙන කලින් තිබුණු ජලය මේ තියෙන අයිස් කැටය. මෙහෙම දාන්නකො අයිස් කැටය. බිඳුවේ අයිස්. මේක තේරෙන්න කියලා දෙන්න. එතකොට කැලරිමීටරයේ රස්නේ කැලරිමීටරයයි ජලයයි. කැලරිමීටරයයි ජලයයි පිට කර තාපය සමානයි අයිස් උරාගත් තාපය. එහෙනම් කැලරිමීටරය පිට කර තාපය ධන ජලය පිට කළ තාපය දෙකම 35 නේ. ජලය පිට කළ
තාපය. තේරෙනවද? ජලය පිට කරන තාපය කැලරිමීටරයට පිට කරන තාපය මේක ජලය පිට කරන තාපය සමානයි අයිස් උරාගත් තාපය. අයිස් උරාගත් අයිස් උරාගත් තාපය. එතකොට කැලරිමීටරයේ පිට කරන තාපය ජලය පිට කරන තාපය සමානයි අයිස් උරාගත් තාපය. හොඳට බලාගන්න. මෙතන ගත්තා හොඳට මේක මින් කරන්නේ ඒකයි. හරිද? දැන් මෙතන කැලරිමීටරයේ තාප ධාරිතාව කියලා තියෙන විශිෂ්ට තාප ධාරිතාව නෙමෙයි. මේකේ තාප ධාරිතාව. හරිද? මෙතන C ඩෙල්ටා තීටා. හරි තාප ධාරිතාව දීලා තියෙන විශිෂ්ට තාප ධාරිතාව දාන්න. ජලයේ කලින් මේ එක මෙතන 35 ඉඳලා 25ට යනවා. 35 ඉඳලා 25ට යනවා. අයිස් සුරාගත් තාපයේ ආකාර දෙකයි. මේ බලන්න. බිඳුවේ අයිස් බිඳුවේ ජලයට ගියා. අවස්ථා විපර්යාසය. ඊට මෙතෙන් ml ආපහු මෙයා මොකද වෙන්නේ? බිඳුව එක 25ට ආවා. මෙතන ml මෙතන ධන ms ඩෙල්ටා තීටා. තේරෙනවද? මෙදින අයිස්. තේරෙනවද? පැහැදිලිද? එතකොට ඊළඟට C කියනවා. C ගත්තොත් මෙතන 40යි. මෙතන අයිස් වල එක බිඳුවේ ඉඳන් 25ට නේ. සර් මේ මොනවද මේ 35 ඉඳන් 25ට. මෙතන කැලරිමීටරේ 35යි මෙතන 25යි. ජලයේ ස්කන්ධය කියන්නේ ආරම්භක ජලයේ ස්කන්ධය. දැන් මෙතන කැලරිමීටරය තුල ජලයේ ආරම්භක ස්කන්ධය. ජලයේ ආරම්භක ස්කන්ධය. ජලයේ ආරම්භක ස්කන්ධය ග්‍රෑම් 100යි. ඒක 1000ක් කළා. 1000න් බෙදුවා. එතකොට මෙතන විශ්ව තාප ධාරිතාව 4000යි. 4000යි මෙතන 10යි. මෙතන අයිස් ස්කන්ධය ඔක්කොම අයිස් ස්කන්ධය 11යි. මෙතන 11යි මෙතන 100යි. සර් 10යි. මොකද මේවා කළා මෙතන L. මෙයා හොයන්න තියෙන්නේ. මෙතන 11 බෙදීම 10යි. මෙතන ජලය වෙන්නේ අන්තිමට ජලයේ 4000යි. උෂ්ණත්වය මෙතන 25යි. හරි. එහෙනම් මෙයා කැපුණා. හරි. මෙයා කැපුණා. හරි. එතන මෙතන සුළු කරාට පස්සේ මෙතන 10යි. මෙතන 400යි. මෙතන සුළු කරාට පස්සේ 4000යි. හරි. මෙතන 11යි 1000යි. මෙතන ගත්තොත් 100යි 100 ගත්තොත් 100යි 100 ඔක්කොම 11න් මෙතන 4400යි. මෙතන 4400යි. සමානයි 11යි L බෙදීම 1000යි. මෙතන 1000 මේ ඔක්කොම 11න් කප 4යි 1යි 100යි 400 මෙතරයි 300යි L සමානයි 1000. දැන් මෙතන ගත්තොත්
මෙයා මේ පැත්තට ගත්තොත් ලක්ෂ 3යි කියන්නේ 3 වැඩි කිරීම 10යි 5යි. සාමාන්‍යයෙන් එල් කියන්නේ මෙතන කිලෝග්‍රෑම් එක ජූල්. මේ වෙන මෙච්චර ඇඳලා පෙන්නන්නේ ස්ට්‍රක්චර් එකේ. හරි මෙච්චර අන්දලා පෙන්නන්නේ ස්ට්‍රක්චර් එකේ. හරි මේ විදිහට ගන්න. මේක මම ඇඳලා පෙන්නුවේ වෙන වෙනම නේ. මෙතෙන්ට මේ අයිස් වල උරා ගත්තා අපි පද දෙකක්. ඇයි මේ අවස්ථාව පරයාසකට පත් කළේ කෙසේකට තේරුණා. පැහැදිලි. දාගන්න ඔක රුපියල් ඔක්කොම අඩුපාඩු. හරි බලන්න දැන් බලාගන්න මේක පොඩ්ඩක් ආයෙත් මුලින් ඉඳලා කතා කරනවා මේක දැන් කිලෝග්‍රෑම් මෙතන ගත්තොත් අයිස් 18ක් මේ වෙනවා කියනවනේ. ඒ කියන්නේ අයිස් 18ක ස්කන්ධයක් ඌ අතර කැලරිමීටරයේ සෑදු තුෂාරවල ස්කන්ධය 0.86 විය. ඒ කියන්නේ මෙතන බලාගන්න ඝනීභවණය වෙලා තියෙන්නේ 0.86. බලාගන්න. මෙතන තුෂාර හදනවනේ. එතකොට තුෂාරවල ස්කන්ධය මෙච්චරයි. එතකොට තුෂාරාංගේ 25ක් බවද ජලයේ ඝනීභවණය වීම උදාහරණයක් වශයෙන් තාපය සම්පූර්ණයෙන්ම කැලරිමීටරය අවශෝෂණය කර ගන්නා බවද කියන පරිසරයට හානි වෙන්නේ නැහැ කියන එක. බවද මෙම උෂ්ණත්වයේදී වාෂ්පීකරණ විශිෂ්ට මුක්තතාවය ගණනය කරන්න. එතකොට වාෂ්පීකරණ විශිෂ්ට මුක්තතාවය කියන්නේ මෙහෙමයි. හරි. හොඳට බලන්න. දැන් මෙතන වාෂ්පීකරණ කියන්නේ වාෂ්ප පරිමණය බලන්න. මෙයාගේ මේ ඔයා දන්නවද? අහගන්න. මෙතන මේ ස්කන්ධය තියෙනවනේ මේ තියෙන තුෂාර ස්කන්ධේ තුෂාර වල ස්කන්ධේ. එතකොට තුෂාර ස්කන්ධය මෙතන තුෂාර ස්කන්ධයේ මේ කියමුකෝ අර ඒවා බැඳෙන්නේ අයිස් කොච්චරක් වුණාපුවාම මේ බිඳුවේ අර අමතර අයිස් ප්‍රමාණය තියෙනවනේ. අමතර අයිස් ප්‍රමාණය කියන්නේ 7යි. ඒ කියන්නේ අමතර අයිස් ප්‍රමාණය කියන්නේ 18න් 11ක් අඩු කරපුවාම එනවනේ 7යි ග්‍රෑම් ප්‍රමාණයක්. ඒ ටිකෙන්නේ මෙන්න මේ චුට්ට බඳින්නේ. ඔයාලට තේරෙනවද මං කියන දේ? අර අමතර අයිස් ටිකෙන් නේද? දැන් කලින් 11ක් තිබ්බා. මෙතන දැන් 18ක් තියෙනවා. මේ අමතර අයිස් ටිකෙන් නේද මේ ගණි බවණේ වෙන්නේ. තුෂාර හදන්නේ.
පැහැදිලිද මං කියන දේ? දැන් කලින් තුෂාර හැදුවේ නෑනේ. පැහැදිලි? කලින් තුෂාර හැදුවේ නෑ. එතකොට මෙතන ගත්තොත් මෙතන බලන්න. මෙන්න මේ ප්‍රමාණය හරි මේ බලන්න. මෙන්න මේ ප්‍රමාණය මේ තියෙන තුෂාර ප්‍රමාණයක් නෙමෙයි. දැන් මෙතන ගත්තොත් මේ තියෙන තුෂාර අර අපිම වැඩි ප්‍රයිස් ටිකනේ. ඒ අයිස් ටිකෙන් ඔයා දන්නවද? ඒ අයිස් ටික 25ට යනවනේ. ms delta theta මේ තියෙන තුෂාර ටික. මේ තුෂාර ටික බගින ප්‍රමාණය මේ අයිස් ටිකෙන් මේ අමතර අයිස් ටික. අමතර කියන්නේ ඔක්කොම අයිස් නෙමෙයි 18ම නෙමෙයි 7යි ග්‍රෑම්. හරි බලා ගන්න. වාෂ්පීකරණ විශ්වුප්තතාවය කියන්නේ 0.86යි. බලා ගන්න. ඒක 1000න් බෙදෙනවා. සුළු කරගන්න ඕනේ. හරි. මෙතන අයිස් ස්කන්ධය 7යි. මේක 1000යි. කලින් හෙව්වා 3 වෙනි කිරීම 10.5ක් කියලා. අයිස් වල විලේනීය විශ්වුප්තතාවය අයිස් 7යි. මෙතන 4000යි. හරි. මෙතන අයිස් බිඳුවේ ඉඳලා එන්නේ හරි ඔන්නෝම අයිස් වල එනවා ඒවා ටික. එතකොට මෙතනින් සුළු කරලා ගන්න. ඔක සුළු කරගන්න. ඒක ඊට පස්සේ දාන්න කිව්වට ඉන්නවා. පරීක්ෂණාගාරය තුල ඇති වාතයේ තුෂාරාංකය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීමට සහ එහි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සෙවීමට ඔබට පවසා ඇත. සාපේක්ෂ ආර්ද්‍රතාව RH සඳහා ප්‍රකාශනයක් සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය ඇසුරෙන් ගන්න. හරි බලාගන්න. මේක ලියන්න පුරුදු වෙන්න. මේක අවුරුදු කීපයකම අහලා තිබ්බා. හරිද? 2016 අංගල ගන්න. හරි 2016 සිම්පල් RH කියන්නේ මෙතන තුෂාරාංකයේ තුෂාරාංකයේදී ජලයේ සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය තුෂාර අංකයේදී මේ එකම විදිහට තියෙන්නේ මේ ප්‍රශ්න ටික. හරි. ඒ කියන්නේ එකම විදිහට එන්නේ කියලා ඔයාලටම තේරෙනවා. තුෂාරාංකයේදී ජලයේ සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය කතා කරන්න එපා. දැන් ලියන්න ගන්න. සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය හරිද? එතකොට මෙතන ගත්තොත් කාමර උෂ්ණත්වයේදී ජලයේ සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය වැඩි කිරීම 100% මේ සූත්‍රයේ පිළිවෙලට ලියන්න. එතකොට මේවත් තනිකර ලකුණු. හරි. ඊට පස්සේ කියනවා මෙම පරීක්ෂණය සිදු කිරීමට මන්ටය සහ පියනක් සහිත උපදැමූ කැලරිමීටරයකට අමතරව ඔබට අවශ්‍ය අනෙකුත් අයිතම මොනවාද? ලියන්න උෂ්ණත්වමානය, ජලය, අයිස් කැට. ඔය ඔක්කොම ලකුණු දීලා තියෙනවා. ඊට අමතරව ලියන්න වැඩිපුර උත්තර තෙත මාත්තු කරන කඩදාසි. තෙත පෙරහන් කඩදාසි නැත්නම් තෙත මාත්තු කරන කඩදාසි. ඔය ටිෂු පේපර් කියන්නේ වීදුරු තහඩුවක්. ඒකට අවශ්‍ය උපම උපකරණ. ආධාරක දෙකක්. වීදුරු තහඩුවක් කියන එක දාලා එතන වරහන් වලින් යටින් හදාගන්න මේ මුඛාවරණයක් ඕනේ. අර මොනවාද තුෂාර මේ ප්‍රශ්වාස වාතයේ වදිනව බලන්න ඊළඟට වඩා නිර්වද්‍යව අවසාන ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු සාධක දෙකක් ලියා. ඒ කියන්නේ
පරීක්ෂණයේ නිවැරදි වෙන්න සිදු කළ යුතු අපි මේ සාධක දෙකක් තියෙනවා. ඒ කියන්නේ අවධානය යොමු කරන්න ඕන සාධක දෙකක් ලියයි අවුල් කිරීමට ඔබ ගන්නා පරීක්ෂණ ආත්මක උපාංග පූර්වපායන් සඳහන් කරන්න කියලා කියනවා. පළවෙනි දේ තුෂාර බඳින්න බලපෑමක් ඇති කරන මොනවද? තුෂාර බැඳීමට සාමාන්‍යයෙන් මේ කැලරි මීටර එක තුෂාර බැඳීමට බලපෑමක් ඇති කරනවා ෆෑන් එක විදුලි පංකා සහ AC එක ලැබ් එක AC කරලා තිබ්බොත් ඒව විසන්ධි කරන්න ඕනේ. හරිද? පළවෙනි එක ඒව විසන්ධි කරන්න ඕනේ. ඒක තැන්පත් වීමට බාධා ඇති වෙනවා. සාමාන්‍ය තුෂාර ඇතිවීමට ෆෑන් එක AC එක බාධා වෙනවා. ඊට පස්සේ ප්‍රශ්වාස වාතයේ බැඳීමට, ඒ කියන්නේ ප්‍රශ්වාස වාතයේ කැලරි මීටරවට කැලරි මීටරයෙන් ප්‍රශ්වාස වාතයේ වැඩිවීමට නවත්තන්න ඕනේ. ඒකට ගොඩක් වෙලේට වීදුරු තහඩුවක් හෝ මුඛ ආවරණයක් භාවිතා කරනවා. ලියන්න පැහැදිලිව මෙන්න මේ පළවෙනි එක ලියන්න. යන විදුලි පංකා හෝ වායු සමීකරණ මගින් විදුලි පංකා හෝ වායු සමීකරණ මගින් කැලරි මීටර් පෘෂ්ඨය මත තුෂාර තැන්පත් වීමට බාධා ඇතිවීම. තුෂාර තැන්පත් වීමට බාධා ඇතිවීම. ඊට පස්සේ ඒකට පරීක්ෂණාත්මකව ගන්න පූර්ව උපායන් ඊළඟ එක තමයි මේ ඔය මේ එක්කෝ වායු සමීකරණ හා අනිත් ඒවා මොනවද? විදුලි පංකා වසා දමන්න ඕනේ. ලියන්න පූර්ව උපායන් වායු සමීකරණ හා විදුලි පංකා විසන්ධි කර දැමීම. ඊළඟ එක ප්‍රශ්වාස වාතය මගින් දෙවනි එක යට ප්‍රශ්වාස වාතය මගින් අවට තෙතමනය වෙනස් වීම. ඊට පස්සේ ප්‍රශ්වාස වාතයේ වැළැක්වීමට වීදුරු තහඩුවක් හෝ මුඛ ආවරණයක් පැළඳීම. ඊළඟට කියනවා මෙන්න මෙහෙම එකක්. මෙම පරීක්ෂණය සඳහා කුඩා අයිස් කැබලි භාවිතා කරනු ලැබේ. එයට හේතුවක් දෙන්න කියනවා. සාමාන්‍ය කුඩා අයිස් කැබලි වරකට එක බැගින් දාන්න මොකක් පාලනය කරන්නද? උෂ්ණත්වය පාලනය කරන්න. නැත්නම් ඊළඟ එක මොකක්ද? තව එකක් තියෙනවා. දැන් පොඩ දානකොට අපිට ලස්සනට බලා ගන්න පුළුවන් මොනවද? තුෂාර ඇතිවීම නැතිවීම නිවර්දිව බලා ගන්න පුළුවන්. තේරුණානේ? අර ඔක්කොම එකට දානකොට එකපාරටම ජල බිඳු මේවි යනවනේ. තේරුණානේ? ඇතිවීම නැතිවීම නිරීක්ෂණය කරන්න බැරුණා. ඒ කියන්නේ තුෂාර ඇතිවීම නැතිවීම නිරීක්ෂණය කරගන්න බැරුව වෙනවා ලොකු ඒවා දැම්මොත්. පළවෙනි එක ලියාගන්න ජලයේ උෂ්ණත්වය පහත දැමීම. පාලනය කර ගැනීමට ජලයේ උෂ්ණත්වය
ජලයේ උෂ්ණත්වය පහළ දැමීම පාලනය කර ගැනීමට ජලයේ උෂ්ණත්වය පහළ දැමීම පාලනය කර ගැනීමට ඊට පස්සේ ලියා ගන්න කැලරිමීටරයේ උෂ්ණත්වයේ ඇතිවීම නැතිවීම කැලරිමීටරයේ උෂ්ණත්වයේ ඇතිවීම නැතිවීම හොඳින් නිරීක්ෂණය කිරීම කැලරිමීටරයේ උෂ්ණත්වයේ ඇතිවීම නැතිවීම හොඳින් නිරීක්ෂණය කිරීම වරකට අයිස් කැබලි කිහිපයක් ජලයට එකතු කළහොත් ඔබට මුහුණ පෑමට සිදුවන ප්‍රායෝගික දුෂ්කරතා මොනවද කියලා අහනවා. දැන් කුඩා අයිස් කැබල්ලක් කලින් ඇහුවේ පරීක්ෂණය සඳහා කුඩා අයිස් කැබලි භාවිතා කරන ලැබේ. ඒකට හේතු ලියුවනේ. දැන් අහනවා වරකට අයිස් කැබලි ගොඩක් දැම්මොත් ප්‍රායෝගිකව මුහුණ පාන දුෂ්කරතා මොනවද කියලා. ඔයා දන්නවද දැන් අපිට උෂ්ණත්ව දෙකක් ගන්නවනේ. එකක් තමයි තුෂාර ඇතිවීම හා අනිත් එක තුෂාර නැතිවීම. හරිද? දැන් තුෂාර ඇතිවීම කියලා ගත්තොත් මෙතන θ1 ගන්නවා මෙතන θ2 ගන්නවා. ඒ කියන්නේ මේක ප්‍රායෝගිකව නිරීක්ෂණය කරගන්න බැරුව යනවා. තුෂාර නැති වී යාම ප්‍රායෝගිකව බලා ගන්න බැරුව වෙනවා. ලස්සන දැන් මේක ඔයාලට මම පෙන්නුවා අර මේ ඔයාලට මතකද මේ තෙතපෝට කඩදාසියක් රෝල් කරලා අර ඒකේ අපි ඇඳ එක එක රූප ඔයාලා බලනකොට සාමාන්‍ය ප්‍රැක්ටිකල් එකේ මම ඒ කියන්නේ අර කරන එකේ සාමාන්‍ය මේ තුෂාර තියෙනවා කියලා බලන්න පොඩියට ඌරපුවාම එතන ඉරි ඇඳෙනවනේ. Tamanට මතක නැත්තම් ප්‍රැක්ටිකල් ටික නැවත දීලා තියෙන්නේ. ඒතකොට ඒක බලන්න. හරිද? ප්‍රැක්ටිකල් වල මම අර කරන විදි ටිකක් පෙන්නුවානේ. ඒතකොට ඒ තුෂාර ඇතිවීම නැතිවීම මොකද කරන්නේ? හරියට නිරීක්ෂණය කරගන්න බැරුව යනවා. තේරුණානේ? මේක දුෂ්කරතාවයක්. හරි. ලියන්න මෙන්න මෙහෙම ලියන්න මෙහෙම ලියන්න කැලරිමීටරයේ පෘෂ්ඨය මත තුෂාර නැති වී යාම නිවැරදිව නිරීක්ෂණය කරගත නොහැකි වීම නිවැරදිව නිරීක්ෂණය කරගත නොහැකි වීම. ඒකට හේතුව තමයි ඒකේ තුෂාර පටලයක් නෙමෙයි බැඳෙන්නේ මොකද්ද? ජල පටලයක් බැඳෙන්න ගන්නවලු. තේරුණානේ? ලියන්න ඒකට මෙහිදී කැලරිමීටර පෘෂ්ඨය මත තුනී ද්‍රව පටලයක් බැඳේ. හරි. ඊට පස්සේ මෙන්න මේ එකම දේවල් අහන්න නෙමෙයි. දැන් කලින් මම මේකම කතා කරා. මෙම පරීක්ෂණයේදී ඔබ පාඨාංක ගනු ලබන්නේ හරියටම කුමන මොහොතවල් වලදීද? ඒ කියන්නේ මෙතන ගත්තොත් හරියටම මොහොතවල් දෙක අහන්නේ තුෂාර ඒ කියන්නේ මෙතන ගත්තොත් තුෂාර හට ගැනීම හා තුෂාර නොපෙනී යාම. ඒ කියන්නේ තුෂාර ඇති වෙන්න ගත්තු අවස්ථාව හා තුෂාර නැති වී යාම යන අවස්ථාව. තවතකින් කිව්වොත් ඔපය නැති වෙන අවස්ථාව හා ඔපය නැවත ඇති වෙන අවස්ථාව. ඒ කියන්නේ ඔපය නැති වෙනවා කියන්නේ අර දැල්ල වගේ බැඳෙනවනේ. ඒ වෙලාවේ හරි ඊට පස්සේ මොකද ඔපය නැවත ඇති වෙන්න ගන්න අවස්ථාව වෙලෙකේ තමයි ගන්න. පළවෙනි එක ලියා ගන්න. තුෂාර හට ගැනීමේ අවස්ථාව. ඒක තව විදිහකට ලියන්න පුළුවන්. පෘෂ්ඨයේ ඔපය නැති වී යාම.
අවස්ථාව. පෘෂ්ඨයේ උපය නැති වී යාමේ අවස්ථාව. ඒක තව විදිහකට ලියන්න පුළුවන්. පෘෂ්ඨයේ උපය නැති වී යාමේ අවස්ථාව. ඊළඟ අවස්ථාව එක වරහන් වහලා ඊළඟ දෙවෙනි අවස්ථාව ලියන්න. දෙවෙනි අවස්ථාව තුෂාර නොපෙනී යාමේ මොහොත. තුෂාර නොපෙනී යාමේ මොහොත. ඒක වරහන් ඇතුළේ තියාගෙන මෙහෙමත් ලියන්න පුළුවන්. පෘෂ්ඨයේ උපය ඇතිවන මොහොත. පෘෂ්ඨයේ උපය ඇතිවන මොහොත. ඔන්න ඔය ආකාර දෙකෙන්ම ලියන්න පුළුවන්. ඔය අවස්ථා කීපයක් කියනවා. ඉතින් තමයි උපය නැවත ඇතිවන මොහොත. තේරුණාද? ආයෙ දිවිසෙන්න ගන්න අවස්ථාව. එතකොට මේ දෙකේ අරගෙන මොකද්ද? මධ්‍යන්නේ ගත්තට පස්සේ හරි. හරි. ඊට පස්සේ මෙම පරීක්ෂණයේදී කැලරිමීටරයේ පියන සහිතව භාවිතා කිරීමට හේතුව කුමක්ද කියලා අහනවා. ඒ කියන්නේ මෙහිදී මේකෙදී කියනවා මෙම පරීක්ෂණයේදී කැලරිමීටරයේ පියන සහිතව භාවිතා කිරීමට හේතුවක් දෙන්න කියනවා. මේක මෙහෙමයි. ඒ කියන්නේ තුෂාර සිසිල් වාතය ඉවතට ඉහිලීම ගත්තොත් දැන් මේක වැහුවොත් දැන් මේක මෙහෙම වැහුවොත් සිසිල් වාතය ඉහළට ඉහිලීමේදී කියන්නේ පිටතට යාමේදී තුෂාර ඇතිවීමට සිදුවන බලපෑම මොකද වෙන්නේ? අවම වෙනවා. තේරුණානේ? තුෂාර හැදෙන්නේ නැතුව යනවා. තේරුණානේ? ලියන්න මෙන්න මෙහෙම ලියන්න කැලරිමීටරය තුල පවතින සිසිල් වාතය. කැලරිමීටරය තුල පවතින සිසිල් වාතය. කැලරිමීටරය තුල පවතින සිසිල් වාතය. පිටතට ගමන් කිරීම නිසා එහි තුෂාර ඇතිවීමට සිදුවන බලපෑම අවම කිරීම. 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 ඊට පස්සේ මෙම පරීක්ෂණයේදී ඔබ ලබාගත යුතු අනෙක් පාඨාංකය කුමක්ද? මොකක්ද අනෙක් පාඨාංකය? තුෂාරාංකය ගත්තා. ඊට පස්සේ මොකක්ද ගන්නෙ? තව එකක් දෙපැත්තට දාලා මම ඔගේ ගත්තේ කාම උෂ්ණත්වය ලියාගන්න මේ. තුෂාරාංකය ගත්තා, කාම උෂ්ණත්වය ගත්තා, දත්ත වගු පොතෙන් සංතෘප්ත වාෂ්ප පීඩනය බැලුවා. අරගෙන බෙදුවා. තේරුණානේ? ඕකනේ කරන්නේ මං කිව්වේ. දත්ත වගු පොත ගත් කාම උෂ්ණත්වය බැලුවා, තුෂාරාංකය හෙව්වා. දත්ත වගු පොතෙන් මොකද කරන්නේ? දෙකේම මොකද්ද? සංතෘප්ත වාෂ්ප පීඩනය බැලුවා. ඔය කියන්නේ දත්ත වගු පොත යට දීලා. ඔය කියන්නේ උෂ්ණත්වය විතරයි හොයාගන්න තියෙන්නේ. තේරුණාද? කාම උෂ්ණත්වය හොයාගත්තා. මම ඔගේ දෙකක් දාලා යන්න නේද? මතකද? දෙකක් දාලානේ යන්නේ. සාමාන්‍ය වලක ප්‍රැක්ටිකල් පොතේ බලන්නකො දෙකක් දාලා ඇඳලා ඇති. තේරුණානේ? එකකින් කාම උෂ්ණත්වය ගන්නෙ. ඊට පස්සේ ඔය තියෙන දත්ත වගු පොත කිසියම් පරීක්ෂණාගාරයක උෂ්ණත්වය සෙල්සියස් 28යි තුෂාරාංකය 24යි බව සොයා ගන්නාලාදී පහත වගු අතරින් පරීක්ෂණාගාරයේදී සාපේක්ෂාර්ථතාව හොයන්න. සාපේක්ෂාර්ථතාව හොයන්න මෙන්න මේ සමීකරණයට දාලා තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය කීයද? දීලා තියෙනවා. 24ට කීයද? 22.38 නේද? ඊට පස්සේ 28 දී කීයද? 28 දී 28.35යි. ඔය බලන්නකෝ. දැන් මෙතනින් මේක තුෂාරාංකය අපි හොයලා තියෙනවනේ 28ක් 24ක් කියලා ඒගොල්ලෝ කියනවනේ. මෙයා 28ක් කියනවනේ. එහෙනම් 28 දී 24 දී බැලුවා. ඒක 100% වැඩි කරන්න. ඕක වැඩි කරලා ගන්න. හරි. දැන් ගන්න 2017 සිසිලන නියමයේ ආශ්‍රිත එකක්. සිසිලන නියමයේ ආශ්‍රිත එකක්. නිව්ටන්ගේ සිසිලන නියමයේ ආශ්‍රිත එකක් ගන්න. හරි බලන්න 2017
නිව්ටන්ගේ සිසිලන නියමයේ සත්‍යාපනය කිරීමට සහ දැන් කතා කරන්න එපා සත්‍යාපනය කිරීමට සහ දී ඇති ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව සෙවීමට භාවිතා කළ හැකි පරීක්ෂණාත්මක ඇටවුමක් රූපේ පෙන්වා ඇත. මේක බලා ගන්න ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියෙනවා. මම දීලා තියෙන ප්‍රැක්ටිකල් පොතේ තියෙනවා. ඕනනම් පෙන්නලා ගන්න. හරි. තඹ වලින් සෑදූ පියනක් සහිත කැලරිමීටරයක් සහ මන්තයක් ප්‍රත් කරන ලද ජලය ක්ෂතමානයක් සහ කැලරිමීටරයක ඇටවුම එල්ලීම සඳහා ආධාරකයක් අඩංගු වේ. මෙම ඇටවුම පරීක්ෂණාගාරයේදී විවෘත ජනේලයක් අසල තබා සම්මත පරීක්ෂණයේදී භාවිතා කරන ක්‍රමයට සමාන පරීක්ෂණාත්මක පියවරක් අනුගමනය කරනු ලැබේ. මම මේක කරා ආකාර දෙකකදී ස්වභාවික සංවහනයයි කෘත සංවහනයයි කියලා එකක් ෆෑන් එකක් දාලා කළා. අනිත් එක නිකන් කළා. තේරුණාද? මේ ක්‍රම දෙකම මම ඔයාලට මේ පෙන්නුවානේ. තේරුණාද? ඒ කියන්නේ වීඩියෝස් වල සාමාන්‍යයෙන් පෙන්නුවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් කරන විදිහ. ඒතර ඒකේ කෘත සංවහනයකයි ස්වභාවික සංවහනයකයි අවස්ථා දෙකම පෙන්නුවා. සෙමින් ඒකාකාරව හමන සුළඟක් ලැබෙන විවෘත ජනේලයක් අසල මෙම පරීක්ෂණාත්මක පරීක්ෂණය කිරීමේ වාසිය වනුයේ ඉහළ උෂ්ණත්ව අන්තවයක් සඳහා නිව්ටන්ගේ සිසිල් නියමය වළංගුතාව ඔබට සත්‍යාපනය කළ හැකි වීමයි. හරිද? දැන් මේක මම කරේ ෆෑන් එකක් දාලානේ. දැන් මේකේ මතක තියාගන්න මෙන්න මෙහෙම ඉල්ලනකොට නිව්ටන්ගේ සිසිල් නියමයේදී ගොඩක් වෙලේට අපිට ඕනේ මෙන්න මේ අවට මෙන්න මේ කැලරිමීටරයේ උෂ්ණත්වය. එතකොට මේක සෙන්ටිමීටර එකක් පමණ වෙන්න දාලා මේකේ වතුර පුරවන්න ඕනේ ජලයයි අපි සාමාන්‍ය දාන ද්‍රවයකුයි දානවා නම් මේක පිරෙන්න දාන්න ඕනේ. හරිද? දැන් මේකේ භාගයක් දැම්මොත් මෙතන එක උෂ්ණත්වයක් මෙතන එක උෂ්ණත්වයක් වෙනවා. තේරුණාද? එහෙනම් නිව්ටන්ගේ සිසිල් නියමයට ගන්න ඕනේ සම්පූර්ණ පුරවන ලද එකක්. අරක සාමාන්‍යයෙන් ද්‍රවය පුරවන්න ඕනේ පිරිනගම. මොකද මේකට අයිස් කැටරෝ මේව දාන්නේ නැහැ. මේ අපේ රත් කරපු වතුර දාන්නේ 70 ඉඳන් 40 ඉඳන් දාන්නේ ඔක. 70 ඉඳන් 40 දාන මේකට අයිස් කැටරෝ මේව දාන්නේ. ඒක උතුරලා යනවද? නෑ උතුරලා යන්නෙත් නෑ. අන්න එක මතක තියාගන්න. එන්නේ ඉන්න උතුරලා යන්නේ නෑ. හරි? හරි උතුරලා යamak සිද්ධ වෙන්නේ නෑ. ඒ හින්දා මතක තියාගන්න මෙයාට මන්ත්‍රයක් දානවා. හරි? මෙන්න මේ කාරණා ටික දානවා. හරි. එතකොට මෙතන උෂ්ණත්වමානයකුත් දානවා. එතන දාලා මෙතනින් ෆෑන් එක දැම්මම පස්සේ ඔය කාරණේ සිද්ධ වෙන්නේ. මෙතනින් මේක කෘත සංවහනය යටතේ සිද්ධ කරන්නේ. මේක කෘත්‍රිම සංවහනයක් යටතේ සිද්ධ කරන එක. එතන මේක මේ පාර ගොඩක් වෙලෙට ඉන්න පුළුවන්. හරිද? මෙතන බලාගන්න නිව්ටන්ගේ සිසිල් නියමයේ සත්‍යාපනය කිරීම සඳහා ඔබ පරීක්ෂණයේදී ලබා ගන්නා පාඨාංක මොනවද කියලා අහනවා. හරිද? දැන් මෙතෙන්දී නිව්ටන්ගේ සිසිල් නියමය ගත්තොත් අපි මෙතන ඕනේ කාලය සමග ජලයේ උෂ්ණත්වය. කාලය සමග ජලයේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වය. තේරුණාද? ඕක අමතර උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වෙනවනේ. තේරුණානේ? සිසිල් නියමයේ ශීඝ්‍රතාව. හරිද? මේක අනුලෝම සමානුපාතික වෙනවා. මොකේදද? කාමර උෂ්ණත්වයයි ද්‍රව්‍ය උෂ්ණත්වය. එතකොට මේක සිසිල් වෙනකොට මෙයාගේ උෂ්ණත්වය මේ තියෙන room temperature එක. මේක තමයි අමතර උෂ්ණත්වය කියන්නේ. සිසිල් වීමේ ශීඝ්‍රතාව අනුලෝම සමානුපාතික වෙනවා. මොකේදද? මේ සිසිල් වීමේ ශීඝ්‍රතාව සමාන වෙන අමතර උෂ්ණත්වයට. මේක කියනවා අමතර උෂ්ණත්වය කියලා. ලියන්න මෙන්න මෙහෙම පළවෙනි එක කාමර උෂ්ණත්වය හොයාගන්න ඕනේ. ලියාගන්න පළවෙනි එක පාඨාංගය ගන්න ඕනේ කාමර උෂ්ණත්වය. කාමර උෂ්ණත්වය. කාමර උෂ්ණත්වය. ඊට පස්සේ ඊළඟ එක කාලය සමග ජලයේ උෂ්ණත්වය දැනගන්න ඕනේ. කාලය සමග කාලයත් එක්ක වගුවක් ගහන්න බෑ අපි. ටයිම් එකත් එක්ක උෂ්ණත්වය දැනගන්න. තප්පර ගානෙන් ගන්න තප්පර 30ට වගේ. එතකොට කාලය සමග ජලයේ උෂ්ණත්වය ගන්න ඕනේ. ලියන්න. ලියගත්තද? කාලය සමග ජලයේ උෂ්ණත්වය. උෂ්ණත්වමානයේ පාඨාංගය සහ කැලරිමීටරයේ බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්වයේ එකම බව විශ්වාසනීයත්වයෙන් ඔබට උපකල්පනය කර ගැනීමට ලබා දෙන ඔබ විසින් ඉටු කළ යුතු පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල මොකක්ද?
මොකොත් නෙමෙයි. දැන් මෙතන මං කිව්වා මේක මේ උෂ්ණත්වමානයේ පාඨාංගේ කැලරිමීටරයේ බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්වය එකම බව. දැන් මෙතන ගත්තොත් මෙතන එකයි. දැන් මේ අපි ගන්න ඇත්තම ජලයකනේ. මේකෙත් කරන්නේ බොරුවක්. මොකද්ද? අපිට ඕනේ මොකද්ද? මේකේ උෂ්ණත්වයනේ. බාහිර පෘෂ්ඨ උෂ්ණ අපි ගන්න මොකද්ද? ජලයේ උෂ්ණ. මේක ඇත්තම බොරුවක්. හරි? ඒක බොරුවක් හින්දා මේක ඇත්තම මේ උපකල්පනයක් කරන්නේ. එතන මේක මොකද්ද කරන්නේ? එකම බව පවත්වා ගන්න මොකද කරන්න ඕනේ? ජලය හොඳින් මන්ත්‍රණය කරනවා. ලියන්න. ජලය හොඳින් මන්ත්‍රණය කළ යුතුයි. ලියන්න. එහෙම ලිව්වා නම් හොඳයි. හරි. ඊට පස්සේ හරි. මේක මේ මම රූපත් ඇදලා කියලා දුන්නා ඔක්කොම තියරි එකයි ඔක්කොම. හරි. ඉස්සෙල්ලා ප්‍රැක්ටිකල් පොත බලලා නැවත මේ ප්‍රශ්න ලියන්න ඕනේ. මම තව ප්‍රශ්න ටිකක් මේක කරනවා. ඒ කියන්නේ ප්‍රශ්න කීපයක් කරනවා. සියලු මෙවන් නිව්ටන්ගේ සිසිලන නියමය සත්‍යාපනය කිරීම සඳහා ඔබ විසින් අඳිනු ලබන ප්‍රස්ථාර දෙකෙහි දල සටහන් ඇත අදාළ ඒකක සහිත අක්ෂ නියම ආකාරයෙන් නම් කරන්න. මෙන්න බලා ගන්න. සිසිල් වීම කියන්නේ කාලය සමග උෂ්ණත්වය මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. මේ බලා ගන්න. ඔයාලට ප්‍රැක්ටිකල් ගයිඩ් එකෙන් මම සාමාන්‍ය ප්‍රැක්ටිකල් පොතේ මේ ප්‍රස්ථාර ටික ඔක්කොම ඇත්තා. මේ බලන්න. පළවෙනි එක බලා ගන්න කාලය මේ දානකොට ඔක්කොම දාන්න. නැත්තම් ඔයගොල්ලෝ ලකුණු අඩු කරන්න පුළුවන් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒක දාන කාලය මෙතන උෂ්ණත්වය මේ පිළිවෙලට දාගන්න. මේක සෙල්සියස් මතක තියාගන්න. මේක අනන්තයේ මේ බාන ප්‍රස්ථාර පටන් ගන්න තැන. උෂ්ණත්වය අනන්තයට යන්නේ නැහනේ. කාලය යන්නේ ඕන ප්‍රමාණයකට. ඒතර මෙහෙම අදින්නේ නැහැ ප්‍රස්ථාරය මෙහෙම ඇද්දොත් වැරදි. මෙහෙම ඇද්දද? ප්‍රස්ථාරය ඇදෙන්න ඕනේ මෙහෙම. මේ ප්‍රස්ථාරේ ප්‍රශ්නේ අදිනකොට මෙන්න මෙහෙම අදින්න ඕනේ. හරි මෙන්න මෙහෙම අදින්න ඕනේ. ඊට පස්සේ සිසිලන ශීඝ්‍රතාව ඊළඟ එක මේ ගත්තේ අර උෂ්ණත්වමානයේ ගත්ත පාඨාංග. ඊට පස්සේ සිසිලන ශීඝ්‍රතාවත් එක්ක මේ තියෙන්නේ සිසිලන ශීඝ්‍රතාව डेल्टा Q बेदीम डेल्टा T डेल्टा T का बेदीम डेल्टा T මෙතන අමතර උෂ්ණත්වයත් එක්ක අඳින්න ඕනේ. අමතර උෂ්ණත්වය හරිද? අමතර උෂ්ණත්වය මෙතන අමතර උෂ්ණත්වය ගත්තොත් මෙන්න මෙයා නෙමෙයි. හරි බලන්න. මෙතන ගත්තොත් මෙයා අනුලෝම සමානුපාතිකයි. අනුලෝම සමානුපාතික. ඒ කියන්නේ ඔය ප්‍රස්ථාර අඩුපාඩු දාගන්න. දාගත්තා. ජලයට අදාළ පාඨාංග ගැනීමෙන් පසු දින ලද ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාවය සෙවීමට ද්‍රවය ඉහත එහි භාවිතා කළ ක්‍රියාපිළිවෙල නැවත සිදු කරනු ලැබේ. මෙම පරීක්ෂණය සඳහා
සිම්පල් ඒ කොටසේ භාවිතා කළ කැලරි මීටරයම භාවිතා කරන ලද්දේ භාවිතා කිරීමට හේතුව දක්වන්න කියලා මං කිව්වා. ඒ කැලරි මීටරේම හොදලා ගන්න නේද අපි අනිත් පාර පොල්තෙල් දැම්මේ. ඒකට මොකද්ද? පෘෂ්ඨ ස්වභාවය එකක් කරගන්න. ඔයාට මතකද අපි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ගත්තා මේ තාපය හානි වීමේ මෙතන ශීඝ්‍රතාව මෙතන EA. මෙතන අපි ගත්තනේ අමතර උෂ්ණත්වයත් එක්ක මෙන්න මේ වගේ සමීකරණයක් ගත්තා නේද? එතකොට මේකේ මොකද්ද මේ දීපේ පෘෂ්ඨික විමෝචකතාව. මේක පෘෂ්ඨ ස්වභාවය මත රඳාපවතින. ඒ හින්දා මොකද්ද ගන්න? එකම කැලරිමීටරය ගන්නවා නේ. ලියන්න මෙන්න මෙහෙම. මෙම පරීක්ෂණයේ අවස්ථා දෙකේදීම එකම පෘෂ්ඨික ස්වභාවයක් පවත්වා ගැනීමට එකම කැලරිමීටරය භාවිතා කරයි. ඊට පස්සේ දැන් මෙතන කියනවා මේ දැන් මේකේ මතක තියාගන්න ඔයාට මතකද එකම වර්ගඵලය එකම පෘෂ්ඨය මෙතන ගන්නෙත් 70 ඉඳලා 40ට මතකද කලින් ගත්තා එකම උෂ්ණත්වන්තරය. එතකොට මේකේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව මොකද කරන්න පුළුවන් දෙකේම සමාන කරන්න පුළුවන්. ඒකනේ අපි ගත්තේ මතකද? හරිද? එතකොට ඔතන බලා ගන්න මෙන්න මෙහෙම එකම කැලරිමීටරයක් භාවිතා කිරීමට අමතරව එම පරීක්ෂණයේදී සමාන ජල සහ ද්‍රව පරිමාවක් භාවිතා කිරීමට හේතුව මොකද්ද? සමාන පරිමාවක් භාවිතා කිරීමට හේතුව මොකද්ද? තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමාන කිරීමට. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න එකම උෂ්ණත්ව පරාසයකදී ජලය හා ද්‍රව සඳහා පරීක්ෂණයේදී අවස්ථා දෙකටම සමාන තාපය හානි වීමේ ශීඝ්‍රතාවයක් ලබා ගැනීම. හරි ඊළඟට මොකක්ද කියන්නේ? මන්තය සහ පියන සහිත කැලරිමීටරයේ ස්කන්ධයේ විශිෂ්ටතාවධාරිතා පිළිවෙලින් වේස්. හරිද? ද්‍රවයේ ස්කන්ධය සහ විශිෂ්ටතාවධාරිතාව ml සහ SL වේ. දී ඇති උෂ්ණත්ව පරාසයකදී කැලරිමීටරයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව සහ උෂ්ණත්වය පහළ බැසීමේ ශීඝ්‍රතාව පරිස්සමින් උෂ්ණත්වය පහළ බැසීමේ ශීඝ්‍රතාව රාශිය ඇසුරින් HM හා TM සඳහා ප්‍රකාශනයක් ලියන්න. බලාගන්න තාපය හානි වීමේ ශීඝ්‍රතාව H මෙයාගේ නෙවෙයි. තාපය හානි වීමේ ශීඝ්‍රතාව කියන්නේ මෙන්න මේ සමීකරණයට දාන්න තියෙන්නේ. හරිද? මේ ජලය ඊට පස්සේ මේ තියෙන්නේ බඳුන. ඒකම කොප නිකන් දැම්මේ. හරිද? මම මේක මේ දෙකෙන්ම තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමාන වෙනවා මේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවට.
මේ තියෙන්නේ උෂ්ණත්වය පහළ යාමේ ශීඝ්‍රතාවය. තේරුණා නේද? මෙයාගෙනුයි දෙන්නගෙන්ම තාපය හානි වීමේ ශීඝ්‍රතාව මේ තියෙන්නේ. පැහැදිලි නේද? පැහැදිලිද? දැන් මේ වෙනුවට දානවා කැපිටල් HM. දැන් මේවා සාමාන්‍ය ඔයාලගේ මාගේ ස්කීම් වල නෑ හරි. එතන මේ විස්තර කරනකොට මේකෙන් අල්ලගන්න හරි. මේක මේ තියෙන තාපය පිටකිරීමේ ශීඝ්‍රතාවනේ. මේ පිටකිරීමේ ශක්තියනේ. රස්නේකින් ජලයෙන් හානි වන තාපය එච්චරයි. මේ තියෙන කැලරිමීටරෙන් හානි වන තාපය. කැලරිමීටරෙන් හානි වන තාපය. මේ ඉතින් මේක කාලයෙන් බෙදාගෙන ගියොත් ශීඝ්‍රතාවය. තේරුණාද? එතන මෙහා ජලය කොච්චරද? ද්‍රවය ml sl මේ ශීඝ්‍රතාවට කෙලින්ම qm කියලා දීලා තියෙනවා. ශීඝ්‍රතාවට. මෙතන ms qm hm මෙහා ml sl ms මෙහා qm හරි. හරිද? ඔක තමයි. ඔය දාගන්න. ඔක හරියට දාගන්න ඈ. නිව්ටන්ගේ සිසිල නියමයේ හැම හරි ලේසි සත්‍යාපනය කරන ඕවා ලියලා පුරුදු වෙන්න. තනිකර ලියන්න මම උගෙන් තව කීපයක් කරවනවා. හරි. ඊට පස්සේ මෙතන කියනවා m 0.15 s RCI කෙල්විනේටර් කිලෝග්‍රෑම් per ජූල් m 0.25 කිසියම් උෂ්ණත්ව අන්තරයකදී ජලය සහිත කැලරිමීටරයක තාපය හානි වීමේ ශීඝ්‍රතාව 90යි තප්පරයට ජූල් බව සොයා ගන්නලදී එම උෂ්ණත්වයේදී ද්‍රව්‍ය සහිත කැලරිමීටරයේ උෂ්ණත්වය පාර බැසීමේ මධ්‍යක ශීඝ්‍රතාව කෙල්විනේටර් තප්පරයට කෙල්වින් 0.125 බව සොයා ගන්නලදී විශිෂ්ට තාපධාරිතාව SL සොයන්න කියලා කියනවා. එතකොට දැන් මෙයාගේ ආගේ මෙන්න මෙහෙමයි ගන්නෙ. හරි. මේක මෙන්න මේ සමීකරණයට ආදේශ කරන්න තියෙන්නේ මෙතෙන්ට 90යි. මෙතන ලික්විඩ් එක මෙතන ගන්නෙ 0.25යි. එයාගේ SL මෙතන m කීයද 0.15යි. වැඩි කිරීම 400යි. උෂ්ණත්වය පහළ වැසීමේ ශීඝ්‍රතාව 0.125යි. මේක සුළු කරලා SL වලට උත්තරයක් ගන්න. හරි. ඒක සුළු කරලා නගලා දාගන්න. ඔක දාගන්න. ඔක සුළු කරලා ගන්න SL.
කරා